පරමේශ්වර කියලා කියන්නේ පරමේශ්වර ගැනම කියන්න ගියොත් ලංකේශ්වර මොකද්ද කරේ? අවලෝකීතේශ්වර මොකද්ද කරමින් සිටින්නේ? ස්වර විධාරණය කිරීම තමයි ඒ අය කරමින් සිටින්නේ. කරලා තියෙන්නේ. ස්වර විධාරණය කිරීම. කෘතූල ලෙස විග්‍රහ කරොත් මේ මහා භද්‍ර කල්පයේ ආරම්භය මං සඳහන් කරලා තියෙන්නේ ගන්න භගවත් ගීතාවලියෙන් කියලානේ. ආරම්භය ගන්න භගවත් ගීතාවලියෙන් වෙනවා. බ්‍රහ්ම දත්ත පරම්පරාව භගවත් ගීතාවලියට අයිති වෙලා තියෙනවා. මේ විශ්වයේ විනාශය, සංරක්ෂණය, ආරම්භය, ත්‍රිමූර්තිය. නිර්මාපකය වෙන්නේ කොයි වෙලාවෙත් මතු බුදු වෙන්න ඉන්න කෙනා වෙන්නේ. නිර්මාපකය. මේ මහා භද්‍ර කල්පයේ නිර්මාපකය ශිව වේ. ඒ වගේම ත්‍රිමූර්තියම මෙයට අයිති වෙලා තියෙනවා. බ්‍රහ්ම, ශිව, විෂ්ණු. ත්‍රිමූර්තියම අයිති වෙනවා. ශිව තමයි මුලින්ම භගවත් ගීතාවලියේ ගෞරවයට පාත්‍ර වන දෙවියන් වේ. භගවත් ගීතාවලිය ශිව. ශිව ආරම්භය ගත්තට අවතාර විශාල ප්‍රමාණයක්. ශිවගෙන් පස්සේ අවතාර විශාල ප්‍රමාණයක් ශිව නමින් පහළ වේ. එයින් එක්කෙනෙක් පරමේශ්වර වෙන. පරමේශ්වර කාලයට අනුකූලව ඊශ්වරගේ සියලු දෑ වචන බවට පෙරළූ කෙනා වේ. ඊශ්වරගේ සියලුම දෑ වචන බවට පෙරළුවේ පරමේශ්වර වේ. විෂ්ණු කියලා කියන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න එන කෙනා වේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඉන්නේ මේ ලෝකතලේ ආරක්ෂා කරගන්න ඉන්නේ විෂ්ණු වේ. ඒ වගේම ශිවද ලෝකය ආරම්භ කරපු කෙනා වේ. භගවත් ගීතාවලියට අනුකූලව උපත දුන්නේ බ්‍රහ්ම වේ. බ්‍රහ්ම, ශිව, විෂ්ණු ත්‍රිමූර්තිය විසින් මේ ලෝකේ උපත සහ විනාශය සහ සංරක්ෂණය කියන තුන පැවැත්මක් ආකාරයට ගෙනියන අයද. එහෙම තමයි සඳහන් වෙන්නේ. ඒක මූල ධර්මයක්. මූල ධර්ම, මුලින් ආධර්ම ලෙස නම් වෙන්නේ භගවත් ගීතාවලියේ ඔය ත්‍රිමූර්තිය වේ. ශිව, විෂ්ණු, බ්‍රහ්ම. නමුත් බුදුදහමෙත් මේ දේව සංකල්පය ඒක ඇතුලේ නෑ කියලා කවුරු හරි කියනවනම් තියෙනවයි කියලා කියන. දෙවියන් අතර වැඩවසාමා ලෝට සපමුණාය කියලා බුදුවරු දේශනා කරනවා. දෙවියන් අතර වැඩවස. ශිවගෙන් පස්සේ ඊශ්වර පහළ වෙනවා. ඊශ්වර. ශිවගෙන් පස්සේ කකුසඳ බුදුන් පහළ වෙනවා. ශිවගෙන් පස්සේ තමයි කකුසඳ බුදුන් පහළ වෙන්නේ. කකුසඳ බුදුන්ගෙන් පස්සේ තව බොහෝ අවතාර පහළ වෙනවා ශිව දෙවියන්. අවතාර පහළ වෙලා ඊට පස්සේ ඊශ්වර නම් දරන කෙනා පහළ වෙනවා ශිවගෙන් පස්සේ. ස්වර දරන්නා කියලා කියනවා. ශිව ස්වර දරන්න. විනාශය සහ පැවැත්මට හේතු වෙච්ච දෙවියන් තමයි ශිව දෙවියන් කියලා කියන්නේ. උපතට හේතු වෙන්නේ නිතරම බ්‍රහ්මයෝ කියලා තමයි ඕගොල්ලන් අහලා තියෙන්නේ. උපත බ්‍රහ්මයින්ගෙන් සිද්ධ වුණා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ අර ඒ තරම් ඉතිහාසෙට මිනිස්සුන්ට යන්න දෙන්නේ නැතුව බ්‍රහ්මයාගේ මුවින් නෙවෙයි ඉපදුනේ අම්මගේ යෝනියෙන් උප්පත්තිය ලැබුවේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අර ඉතිහාසෙට යන නිසා වෙනවා. නමුත් මහස්ථාන ප්‍රාප්ත පෘථූල ලෙස පරමේශ්වර ගැන විග්‍රහයක් කරන්නේ කියපු නිසා
මට විග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. ශිවගෙන්, බ්‍රහ්මයින්ගෙන්, විෂ්ණුගෙන් ආරම්භ වෙන මහා භද්‍ර කල්පය භගවත් ගීතාවලියට අනුකූලව ශිව අවතාර යක්කාකාරයට ඊශ්වර පහළ වෙනවා. ඊශ්වර සොර අරගෙන එනවා කියලා කියනෝ. ශිව සොරවලට නගන්න පුළුවන් හැකියාව, ශිව සොරවලට නගන්න පුළුවන් හැකියාව